ඉලක්කය විශාලයි නම් ඒ වෙනුවෙන් විය යුතු මහන්සියද සිදු කළ යුතු කැපවීමද ඉතා විශාල වේ. ඉතින් ඔබේ මිතුරන් සාද පවත්වන විට විනෝද ගමන් යන විට ඔයාට අනිවාර්යෙන්ම මහන්සි වෙන්න වෙනවා. මතක තියාගන්න ඒ අය විවේක ගන්න විට ඔයා මහන්සි වෙන්න. සාර්ථකත්වය කියන්නේ වෙනවම අරගලයකට නිර්වචනය. ඉතින් ඒ වෙනුවෙන් සිදු කළ අරගලය රහසක්ව තියාගන්න. ප්‍රතිඵලය පමණක් ප්‍රසිද්ධ කරන්න. දවසේ පැය 24න් විවේක ගන්න තියෙන්නේ කොපමණ වෙලාවක්ද? ඔව්. කාර්යබහුලත්වය කියන්නේම කරුමයක්. නමුත් එක් තැනකදී මිනිසුන් තේරුම් ගන්නවා කාර්යබහුලත්වයත් එක්තරා ආශිර්වාදයක් බව. වැඩියෙන් තරහ යන්නේ මෝඩයන්ටයි. ඔව්. මිනිස්සු යාට සලකන්නේ ඒ අයගේ තියෙන ක්වොලිටියත් එක්ක. ඔයා එයාලට සලකන විදියෙන් කියවෙන්නේ ඔයාගේ ක්වොලිටිය. ඉතින් සංසුන් වීම හා ප්‍රියමනාප වීම ඉතාමත් වැදගත්. මතක තියාගන්න මේ හැමදේම සිදුවන්නේ හරිම වෙලාවක් එක්ක. ඉතින් ඒ වෙලාව අපේ ජීවිතත් වෙනස් කරනවා. එතකන් පාඩුවේ මේ ගේම් එක ගහගෙන යන්න. සපත්තු මහන මනුස්සයාට කවදාක්වත් වේදනාව වැදගත් උනේ නැහැ. ඉතින් ඔයාගේ දක්ෂතාවය කෙතරම් වටිනවා වුණත් ඔයා ඉන්නේ වැරදි තැනක නම් ඔයාගේ කිසි වටිනාකමක් නැතුව යනවා. ඔයාට සාර්ථක වෙන්න ඕනේ නම් මුලින්ම පිටමිනිස්සුන්ව නැතුව ඔයාට පුළුවන් කියන කාරණේ විතරක් විශ්වාස කරන්න. මේ ලෝකේ මිනිහෙක් මොටිවේට් වෙන්න පුළුවන් හොඳම මොටිවේෂන් එක ඒ තමයි කෙනෙක් ඔයාට කිව්වොත් ඔයාට ඒක කරන්න බෑ කියලා දෙපාරක් හිතන්න එපා මිත්‍රයා. අනිවාර්යෙන්ම ඒ දේ කරලම පෙන්වන්න. ඒක එයාගේ බැරි කමක් මිස ඔයාගේ බැරි කමක් නන් නෙමෙයි. ජය වේවා.